ඔබ සැමට ආසිරි. සේවයේ මාවත වැඩසටහනට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අද අපි අලුත් සේවකයෙක්ගේ ජීවිතය, ඔහුගේ ගමන කුමක්ද කියලා දැනගන්න යනවා. සේවය කියන්නේ එදා කිව්වා වගේම සුන්දර දෙයක් නෙමේ, අමාරුයි. සමහරවිට සුන්දරයි. අපි හිතන්නේ නැති විදියට දෙවියන් වහන්සේ ගෙනියන ගමනක් තමයි සේවය. අද අපි බලමු එක සේවකයෙක්ගේ ජීවිතේ ඔහුව දෙවියන් වහන්සේ ගෙනාපු ආකාරය, ඔහුගේ ජීවිතෙන් දෙවියන් වහන්සේ අද අපිට කතා කරන්න යන්නේ මොනවද කියලා අද බලන්න යනවා. අපි බලමු ඒ දේවගැත්තුමාට අපි අවසර දෙමු. මේ දේවගැත්තුමාම ඔහු ගැන ඔහුගේ විස්තර, ඔහුගේ නම ගම, ඔහු කොහොමද ආවේ කියලා ඔහු හඳුන්වයි. සේවයේ මාවත වැඩසටහනට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අද අපි අලුත් සේවකයෙක්ගේ මාවතත් එක්ක ඔබ හමුවට ඇවිත් තියෙනවා. අද අපි ඇවිල්ලා තියෙනවා මේ සේවකයාගේ ජීවිතේ දෙවියන් වහන්සේ ගෙනාපු මාවත කොහොමද කියලා දැනගන්න. ඇත්තටම එදා මම කිව්වා වගේම සේවය කියන්නේ හැම වෙලෙම සුන්දර නෑ. එහෙමයි කියලා සුන්දර නැතුවමත් නෙමෙයි. සේවය මාර ලස්සනයි. හැබැයි අමාරු තැන් බොහොමක් තියෙනවා. ඒ හැම දෙයක්ම පවු කරගෙන අද වෙනකම් මේ සේවයේ ඉන්න සේවකයාගේ චරිතය, ඔහු කවුද, ඔහුගේ විස්තර අපි අද දැනගන්න යනවා. මම කැමතියි මේ දේවගැත්තුමාම අපිට ඔහු ගැන විස්තර හඳුන්වනවාට. යසුවිලයි මගේ නම ඩෙස්මන් චාමර. මන් දැනට සේවයට කියන්නේ පූර්ණ කාල සේවයට එන්නේ මම අතගේ මන් 2013 වගේ. ඊට කලින් මම යූත් එකේ සේවය කරලා තියෙනවා. එතකොට යූත් එකේ නායකත්වය අරගෙන සේවය කරලා තියෙනවා. දේව සේවයක් ඇටියට මම ඉන්නේ 2013 වර්ෂයේදී. ඉතින් ඒ කාලේ ඉඳන් අද වෙනකන් සේවය කරගෙන ඇවිත් තියෙනවා. ඉතින් දෙවියන් වහන්සේ කරුණාව තුල. ඔබතුමා බැඳලාද නැත්නම් ළමයි ඉන්නවා තාම බැඳලා නැද්ද, තරුණද? අපිට විස්තර දැනගන්න කැමතියි. මම විවාහකයි. මට දරුවෝ දෙදෙනෙක් ඉන්නවා. පුතෙක් සහ දුවෙක්. මගේ භාර්යාව යත් එක තමයි මම සේවයට යන්නේ. දෙවියන් වහන්සේ කරුණාව තුල. දේවගැත්තුමනි, දැන් ඔබගේ විස්තර අපි දැනගත්තා. මම කැමතියි ඒ වගේම ඔබගේ ආරම්භයට යන්න. සේවය කියන්නේ ඇත්තටම හැම වෙලෙම සුන්දර නැතුව ඇති කියලා මම හිතනවා. සමහර තැන්වල සුන්දරයි දේවගැත්තුමනි. ඒත් සමහර තැන්වල අමාරු තැන් ඔබගේ ජීවිතෙත් එන්න ඇති. මම කැමතියි මේ අමාරුකමට යන්න කලින් ඔබගේ සේවය ආරම්භ වුණේ කොතනද? නැත්නම් ඔබ උපන්දායි ධම්ම ක්‍රිස්තියානිද? ඔබගේ ගමන මොන වගේද? කියන්නේ ඔබගේ ආරම්භය කොයි වගේද කියලා දැනගන්න. මම මගේ මව ගැලීම ලබන මගේ මව පියා පවුල ගැලීම ලබද්දී මට මතකයි මම දෙක වසර තුන වසර වගේ ඉද්දී මම ඉස්කෝලේ ඇරලා ගෙදර ඉද්දී මගේ අම්මා කියනවා ඊට පස්සේ රූප වන්දනාවල් කරන්න එපා කියලා. අපි ප්‍රතිම කතෝලික. මම ආහකිලා කිව්වා. ඉතින් මම පොඩිනේ. ආහකිලා කිව්වා. මට ඒක විතරයි මතක. ඉතින් මං හිමම ආවා. ඉතින් මම අර පොඩි කාලෙම ක්‍රිස්තියානි වුණ නිසා අර නිකන් උපතින්ම අර එන ආගමක් වගේ තියෙන්නේ. ඒ වගේ තමයි මම එහෙම ගමන් කරේ. ඉතින් මම චර්ච් යනවා අම්මත් එක්ක යනවා. චර්ච් එකේ තියෙන වැඩසටහන් වලට සහභාගී වෙනවා. ඉරිදා නමස්කාර වලට යනවා. ඔහොම ඉද්දි ඉතින් ඔහොමම සන්ඩේ ස්කූල් ඉගෙන ගත්තා. ඉතින් එහෙම ඉඳලා ඉද්දි ඉතින් මම සන්ඩේ ස්කූල් ඉවර වෙලා මම දැනට මගේ ආත්මික පියා වෙන පස්වරෙන් එක්ක ඒ දවස්වල යූත් එකේ නායකයෙක්. ඒගොල්ලන් සේවයට ඇවිල්ලා දේව සේවකයන් නේ යූත් එකේ නායකයෝ. ඒගොල්ලන්ත් එක්ක සේවය කරන්න පටන් ගත්තා. සේවය කියලා කියන්නේ ආසාවට ගියේ. ආසාවට ඒගොල්ලන්ත් එක්ක යනවා. ඉතින් එහෙම යනවා සේවයට යනවා. බොංගු එක අරගෙන වාදනය කරනවා. සේවය කියන දේ එතන සේවය කියන ලොකු අවබෝධයක් නැහැ. නමුත් ඒගොල්ලන්ත් එක්ක ඒ අඩිපාරෙම ගමන් කරා යන්න. ඉතින් එහෙමම ගමන් කරගෙන ඉද්දී අර ලොකු දෙවියන් වහන්සේට ආදරය කරන්න ඕන නැත්තම් අර එහෙම කැපවීමක් එහෙම මොනවත් තිබ්බේ නැහැ. ඇත්ත කියනවනම්. ඒ කියන්නේ අර ඒක උපතින්ම වගේනේ. දැන් අර උපතින්ම අර කතෝලික උපතින්ම වගේ මම දැන් නිකන් උපතින්ම ක්‍රිස්තියානි වගේ මට එහෙම ලොකු ගාණක් තිබ්බේ නැහැ. ඉතින් මම මේ යද්දි මට විවිධ දේව සේවකයන් කතා කරලා කියනවා මට මතක විදියට මට අවුරුදු 16 දී මට කතා කරලා කියනවා උඹට සේවයක් තියෙන සේවය කරන්න ඕනයි කියලා.
අවුරුදු 16 කියන්නේ ඉතින් දන්නවනේ ඉතින් ඔහොම මාවා මට උනේ මම පාසල් ජීවිතය ගද්දී මම 10 වසර සම්පූර්ණ කරලා ඉද්දී මම පාසලෙන් අයින් වෙනවා මගේ පියාත් එක්ක මගේ අම්මයි පියාත් එක්ක 2002 දී මට මතක 2001 දෙකේ වගේ මම මන්නාරමට යනවා මගේ පළවෙනි ජොබ් එක උනේ මන් දීවරයෙක් මම දීවරයා තමයි කරේ මගේ පියාත් එක්ක මම එහි ගිහින් ඉවරලා නැවත මම මන්නාරන් ඉඳන් ආයේ මීගමට එනවා මීගම පස්සේ මම පාසුරෙන් එක්ක කරෝල වෘත්තිය තමයි කරේ ඒගොල්ලන්ත් එක්ක මම ඒ රැකියාව කරන්න ගත්තා ඉතින් සේවයට යනවා ඉතින් මෙහින් මේ යද්දි මම ලේසියෙන් මම යාඥා කරගන්න යන්නේ පාසස්ලා ගාවට යන්නේ උපන්දිනේ આવොත් විතරයි උපන්දිනේ ගිහලා අර යන්න ඕන නිසා ඉතින් යද්දි කියනවා අපිට සේවය තියෙන්නේ ඉතින් මම කරේ චර්ච් එකේ කොංගෝ ගහනවා ඒ වගේ. ඉතින් මම හිතා මේ සේවනේ කරන්නේ ආයෙ මොකද්ද මට සේවේ. එහෙම කියලා මම මගේ ජීවිතේ එහෙමම කරන්න ගියා. පසු කාලේ ආයෙ යද්දී මට තේරෙන්න ගත්ත මම යන ජීවිතේ මම රටාව හරිය ඒ කියන්නේ මම දෙවියන් වහන්සේට වංචා කරන මිනිසෙක් වගේ. මගේ ජීවිතේ යාඥාව නැහැ. ප්‍රීතියක් නැහැ. ඔන්න මේ වගේ ගිහිල්ලා ඉවරලා අන්තිමට මම ලෝකේ බෑන්ඩ් එකක් මම සංගීතයට වෙලා මම ඩ්‍රම්ස් ගහන්න ගත්තා. අවුරුදු 4ක්ම ලෝකේ බෑන්ඩ් එකක් එක්ක මම බෑන්ඩ් එකක් සෙල්ලම් කරා. ෂෝස් ගහනවා, ඉරිදා උදේ නමස්කාර සෙල්ලම් කරනවා, මේ නමස්කාරට සේවය කරන ඉරිදා ඩ්‍රම්ස් ගහනවා, අවස ගිහලා ෂෝ ගහනවා. මෙහෙම කිය. ඉතින් මම ඒකත් මම අයින් කරගත්තා. ඒක අයින් කරන්න උනේ මගේ පියා. මගේ පියා තමයි මම දවසක් මේ අපේ ගෙදර ඉඳන්ම මම ෂෝ එකකට යනවා අවුරුදු උත්සවයක් ප්ලේ කරන්න. මගේ පියා ඇහුවා එකපාරම එළියට බෑලා යද්දී රජ්ජරුවන් දෙන්නට සේවය කරන්න පුළුවන්ද කියලා. මට තේරුන්නේ ඇයි එහෙයි මෙහුවේ කියලා. මම කිව්වා බෑ කියලා. එහෙනම් ඔයා තීරණය කරගන්න යක්ෂයාට දෙවියන් වහන්සේ සේවය කරන්න කියලා. මට ඒක මාර කැළඹිල්ලක් ආවා. මම බැලුවා මේ මොකද්ද මේ වෙන්නේ කියලා. ඉතින් මම බැලුවා මොකද්ද මේ. ඒ ෂෝ එක කරලා තව එකක් කරා වෙඩින් එකක්. ඒක කළා මම අහිං වුණා. අද වෙනතුරු එතරින් අයින් වෙලා ඉන්නේ. මම සේවයට ඇවිල්ලා ඉතින් මෙහෙම තරුණ සමිතියත් එක්ක සම්බන්ධ වෙලා තරුණ සමිතියේ නායකත්වය අරගෙන ඒගොල්ලන්ත් එක්ක සම්බන්ධ වෙලා මේ විවිධ වැඩසටහන් කරලා එහෙම ආවා. හැබැයි ඉතුවේ නෑ දේවසේවකෙක් වෙයි කියලා. එතනට ඒ කියලා කවුරුත් ඉතුවේ නෑ. දේවසේවයට එන්න කියලා අහන්නේ නෑ. මම දවසකදී මම යම් දර්ශනයක්ද හිණයක්ද මට කියන්න තේරෙන්නේ නෑ ඒක. මම දකින්නවා මම කළු ඇඳගෙන දේශනා කරනවා. කෙනෙක් ට්‍රාන්ස්ලේට් කරනවා. ඉතින් මම ගිහලා පාසුරෙන්ට කිව්වා මම මෙහෙම දෙයක් දැක්කම දැම්මම සේවයට එන්න ඕනේ කියලා. හරි එතකොට මම විවාහකයි. මම කිව්වා හරි ඕකේ. මං එන්න මට කවුද කණ්ඩ දෙන්නේ මම මොනවත් ඇවෙන්නේ. කොහොම සේවයට එන්න ගත්තා. ඉතින් ඒ සේවයට එතනින් තමයි මගේ ජීවිතේ සාක්ෂියම පටන් ගත්තේ. ඒ කියන්නේ සේවයට ආවම හිතන්නේ ඔක්කොම හරි කියලානේ. දැන් සේවයට ආව නම් හැම දෙයක්ම හරි ඕකේ හැම දෙයක්ම තියෙනවා හැම දෙයක්ම හම්බ වෙනවා. දැන් ගොඩක් අයට ඔළුවට ගිහිල්ලා තියෙන්නේ මේ සේවය කියලා පාස කෙනෙක් කිව්වම හැම සැප සම්පත තියෙනවා කියලාවල්. අනිවාර්යයෙන්. ඔව්. එතනට ඇවිල්ලා තමයි බලන්න ඕන මේ මොකද්ද ඒක රසය කියන එක. ඉතින් අවංකව සේවය කරන අයට ඒක දෙන්නේ. වංචනික විදියට සේවය කරන අයට ඒක ගාණක් නැහැ. ඒගොල්ලන් බලන්නේ කොයින් හරි මුදල් ලබා ගන්නනේ. නමුත් දෙවියන් වහන්සේ තුළ මම කවුද පඩි දෙන්නේ යන්නේ මොනවාද මට කන්න දෙන්නේ කවුද මගේ පවුල මම මොනවත් නැහැ මම සේවයට එන්න ගත්තා. ඉතින් ඔහොමම යන්න ගත්තා. ඉතින් මාර අමාරුකම් ආවා. ඇත්තට කියනවනම් මගේ බයික් එකක් තිබ්බ ඒක මං ෆිනෑන්ස් එකෙන් ගත්තේ ෆිනෑන්ස් කරලා ගත්තේ මාසෙට 9200ක් ගෙවන්න ඕන. ඉතින් මගේ සේවයට ඇවිල්ලා මුල්ම පඩියේ මට මාසෙට රුපියල් 7යි. මට හම්බෙන්නේ. එතකොට මම ජීවත් වෙන්නත් ඕන ෆිනෑන්ස් ගෙවන්න. අන්තිමට මම සේවයට ඇවිල්ලා ඉස්සලාම උනේ මගේ බයික් එක නැති වෙච්ච එක. බයික් එක නැති උනා මම මට ගෙවා ගන්න බැරුව මම දුන්නා මගේ මෂිනට දෙනවා බයික් එක අරගන්න කිලිවලා. ඒකෙන් ගෙවා ගන්න බැහැ මට දැන්. ඉතින් මම දෙවියන් වහන්සේගෙන් ඇහි කියලා අහන්න ගියෙත් නැහැ. ඊට පස්සේ උනේ මට වාහනයක්වත් නැතුව ගියා. මම මොනවත් නැහැ. මමයි භාර්යයි බස් එක යනවා, කෝච්චි වල යනවා, ඒ කාගේ හරි බයික් එකක් ඉල්ලන් යනවා මේ වගේ වුණා. ඉතින් ගොඩක් උනේ මගේ පුතා වැඩිමල් පුතා එයා බිස්කට් එකක් තියෙනවා පහමිසී තියෙන එක මට නම් මතක නැහැ. ඒක ඒ දවස් රුපියල් 150යි. තමට ඒකවත් අරන් දෙන්න බැරි කාලවල තිබුණා. එහෙම අමාරුකම් වල සේවය කරා. සේවය කරගෙන ඉතින් ගියා. ඉස්සල්ලා මම සේවයට ගිහලා පසුරෙන් මාව දැම්මේ ජායලට. ජායල තමයි යන්නේ ගෙදරක පටන් ගත්තේ. 3 දිනෙත් තමයි හිටියේ යද්දි.
ඉන්නේ 4 දෙනෙක් එක්ක ඉතින් සේවය කරගෙන ආවා. ලොකු දේවල් තියෙනවා ඉතින් ලොකු කාරණා තියෙනවා. හැබැයි යම් කියන්නේ අමාරුකම් තිබුණා. නමුත් ඒක සුන්දරයි කියන්න තමයි තියෙන්නේ දෙවියන් වහන්සේ. දැන් දේවගැත්තුමා ඇත්තටම බොහොම අමාරුවෙන් සේවය කරලා තියෙන දේවගැත්තුමාගේ කතන්දරය අපි අහද්දී ඔබගේ මාවත එච්චර සුන්දර නෑ. අටු ගොකුට වලින් පිරිච්ච මාවතක් ඒක. ඒතර මේ දේවගැත්තුමනේ මේ මාවත තුල එද්දී ඔයාට දෙවියන් වහන්සේ එපා වෙච්ච තැන් තිබෙනවද? නැත්තම් සේවය මම අතාරිනවා. සේවය මම දාලා යනවා. අද බොහෝ දෙනෙක් පොඩ්ඩක් අමාරුකමක් ආපු හැටිය දාලා යනවා. දැන් දේවගැත්තුමා ලස්සන කතාවක් කිව්වා. අද ගොඩක් කට්ටිය බලාපොරොත්තු වෙනවා සේවයට ආපු හැටිය ආසින් කඩාගෙන වැටෙනවා වගේ සබාව මිනිස්සු යහනවා ඔක්කොම ලැබෙන්න ඕනේ කියලා. හැබැයි දේවගැත්තුමා ඒ කිසිවක් නැතුව සේවයට ආවේ. හැබැයි සේවයට ආවෙන් පස්සේ තිබ්බ වහනෙත් නැති වුණා. ඊට පස්සේ දේවගැත්තුමාට දෙවියන් වහන්සේ එපා වුනේ නැද්ද? සේවය එපා වුනේ නැද්ද? ඇත්තටම කියනවා නම් දෙවියන් වහන්සේ එපා වුනේ නැහැ. සේවයේදී මම බැනුනුත් අහලා තියෙනවා. සමහර ඇදිලි හොන්තෙන් බැනුනුත් අහලා තියෙනවා. නොයෙකුත් වචන මං අහලා තියෙනවා. මට දෙවියන් වහන්සේ එපා වුනේ නැහැ. සේවය කරගෙන ගියා. දන්න විදිහට සේවය කරන්න ගත්තා. දැන් ඇත්තටම කියනවා නම් සේවයට ආව අර මම දැක්ක අපේ දැන් අපි සොරෙන් පාසලා ඒගොල්ලන් කරපු දේවල් වලින් අත්දැකීම තියෙනවනේ. ඒ කියන්නේ මම ඒගොල්ලන් කරන දේවල් මට තියෙනවා. මම දැක්කා විසිටින් යනවා යත් එක්ක නොයෙකුත් මිනිස්සුන්ගේ ප්‍රශ්න කියනවා අඬා වැළපෙනවා මේවා දැක්කා. ඉතින් මම එහෙමම ගමන් කරන්න ගත්තා. දෙවියන් වහන්සේ එපා වුනේ නැහැ. කවදාවත් දෙවියන් වහන්සේ එපා වුනේ නැහැ. හැබැයි එක දවසකදී එක කාලයක් ආවා මම සේවය අතාරිනවා කියලා. මම එතනින් තීරණ කරගන්න මෙතනින් එහාට මට දුවන්න බෑ. මම මෙතනින් එහාට මං අයින් වෙනවා. ඉතින් මට එතනින් එහාට මට බෑ කියන තැනට මම ආවා. බෑ කියන තැනට ඇවිල්ලිවල මම ගොඩාක් වැටලා හිටියා. මම ගොඩාක් කියන්නේ මට සමහර දේවල් කියාගන්න විදියක් තිබ්බේ නැහැ. ඒක මගේ ඇදෙලිවන්තය දන්නෙත් නැහැ. සමහරක් අය දන්නවා සමහර දන්නේ නැහැ. මගේ භාර්යාවත් දැනගෙන හිටියේ නැහැ. ඉතින් මම එහි තැනකදී ගොඩක් වුණා. හැබැයි මට දෙවෙනි සිපා වුණේ නැහැ. හැබැයි සේවයේදී අවුවද වැසද කියලා බැලුවේ නැහැ. කරන්න ගියා මිනිසුන්ගෙන් බැලුම් ඇහුවා නොකොත් කතාවල් ඇහුවා. ඒ කියන්නේ විවිධ කතා මිනිස්සු කිව්වා. ඉතින් ඒවා ගණන් ගත්තේ නැහැ. ඒවා මට අදාළත් නැහැ. මට ගණන් ගත්තේ මම සේවයට මුලටම ඇවිල්ලා දේවසේවකයෝ තමයි මට සමහර දේවසේවකයෝ තමයි විරුද්ධ වුණේ. නේද? මම ඒවා ගණන් ගත්තේ නැහැ. ඒ ඉතින් මම ගමන් කරන්න පටන් ගත්තා. තැනකදී මම හිතුණා මම විදේශගත වෙන්න මම මේක යනවා කියලා. ඉතින් එතන මට ඒ වෙලාවේදී මගේ පිටිපස්සේ හිටිය භාර්යාව. එයා තමයි ශක්තිමත් කරේ එපා එහෙම කරන්න එපා දෙවියන් වහන්සේ ඉන්නවා අපිට ආශිර්වාද කරා ඒවා ශක්තිමත් කරගන්න. ඉතින් මම රයිට් කියලා මම බීච් එක තියෙන ඉස්සරහා මීටර 500ක් විතර ගියා නම් මෙතන ඉඳන් මම බීච් එකට ගිහලා යාඥා කරා ස්වාමිනී මගේ මේ ප්‍රශ්නයෙන් මම සාතන්ට ජය ගන්න දෙන්නේ නැහැ. ඔබ වහන්සේ මට උදව් කරන්න මම මෙතනින් යන්නම් කියලා. එතනින් යාට මම ගමන් කරන්න පටන් ගත්තා. හැබැයි ඒකට කලින් කියන්න ඕන සේවයට ආවට දේශනා කරන්න දන්නේ නැහැ හරියට. වචනේ හරියට දන්නේ නැහැ. බයිබල් කියවන්නත් බෑ හරියට. ඒ කියන්නේ කියවන්න පුළුවන් වචන ගොත ගහනවා. තාමත් තියෙන සම ගොත ගහනවා. නමුත් වචනේ දන්නේ නැහැ. වචනේ හොයන්න එපා ඉස්සල්ලාම. වචනේ වන්න. හැබැයි දැන් ඔයා ඇහුවනේ දෙවියන් වහන්සේ පා වුණා කියන එක. දෙවියන් වහන්සේ ඇත්තටම පා වුණේ නැහැ. අර උනේ මං කරගත්තු දේවල් වලින් මට සේවය දාලා යන්න කියලා හිතුණා. එතනින් තමයි මම එතනින් හිතගත්තේ. නමුත් ලොකු වෙනසක් වුණා එතනින් එහාට. අද මම ඉන්නේ ප්‍රීතිය, සන්තෝෂෙන් ඉන්නේ. දැන් දේවගැත්තුමා දැන් කතාවක් කිව්වා. දේවගැත්තුමාට රට යන්න හිතුණා. සේවය එපා වෙලයි. මිනිස්සු ඔහොම සේවය කරද්දී හැමෝම අපිට එක වගේ සහාය දෙන්නේ නැහැ දේවගැත්තුමනි. ඔබතුමාට අත්දැකීම් තියෙනවා අපට වඩා. එතකොට දේවගැත්තුමනි ඒගොල්ලෝ ඔක්කොල්ලම ඔබතුමා අපහසුතාවයට පත් කරද්දී ඔබගේ භාර්යාව ඔබව සනසුවා කියලා ඔබතුමා කිව්වා. අද ගොඩක් සේවකයන්ගේ වැටීමටත් නැගිටීමටත් හේතුව භාර්යාව. කියන්නේ ඒ ගැන ගොඩක් සේවකයෝ කතා කරන්නේ නැහැ. ඔබතුමාගේ භාර්යාව ගැන ඔබ කොහොමද සේවයට ඔබට සහායක් දෙනවද නැත්නම් ඔබතුමාට සමහර තැන්වල අමාරුද යාවා දැන් යන්න නැත්නම් ඔබතුමාව ඇයදගෙන යනවද ඒක ගැන ඔබතුමා මොනවද කියන්නේ? අර මගේ තියෙන ප්‍රශ්නෙත් එක්ක මාත් එක්ක ඒ කාලේ හිටියන්නේ ඇදිලිවන්තෝ. ඒ කියන්නේ මගේ සහෝදර සහෝදරි වගේ ඒ අය මට මාර ශක්තියක් දුන්නා. ඒකත් අමතක කරන්න හොඳ නැහැ. අර ඒ කියන්නේ සමහර පිරිස් තමයි ඒ කියන්නේ අපිත් එක්ක ඒ කියන්නේ මගේ ස්වභාවයේ නැති සමහර පිරිස් විවිධ දේවල් කිව්වා මට ඒක අදාළ නැහැ. හැබැයි දැන් මම භාරතයක සේවයට යනවා. ඉතින්
මගේ පිටිපස්සෙන් හැම වෙලේම මෙයා ඉන්නවා. මං විසිරින් ගියත් කොයි ගියත් හැමදේම ඉන්නවා. මොකක් කරුණොත් කියලා දෙනවා. එහෙ දේවල්. එදා ඇය යමක් කිව්වා මට මෙහෙ දේ කරන්න එපා කියලා. එදා මං ඒක ගණන් ගත්තේ නෑ වැඩි. එදා ඒක මං ඇහුවා නම් මං ඒ තරමට වැටෙන්නේ නෑ. ඉතින් ඇත්තටම එයා ලොකු ශක්තියක් ස්වාමීන් වහන්සේ තුළ මට හම්බුණු තවත් සේවිකාවක්. දෙවියන් වහන්සේ තුළ තවත් සේවිකාවක්. භාර්යාව කියනවා මටත් හොඳ සේවිකාවක් දෙවියන් වහන්සේගේ නාමයෙන්. ඇත්තට මේක ඇත්ත දෙයක්තුමනේ. ඇත්ත කතාව කියනවා නම් සේවකයෝ වුණාම සේවකයෝ ඔක්කොල්ලම ජනතාවට සේවය කරනවා. හැබැයි ඒ සේවකයට සේවය කරන්නේ භාර්යාව විතරයි. ඔබතුමා කියන විදිහට ඔබතුමාට මහත් හයියක් වෙලා තියෙනවා ඒ සේවිකාව. එතකොට දේවගැතුමනි ඔබතුමා මෙච්චර කාලයක් ආපු ගමනේ මම එක සැරේම මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් ඔබට වැඩිපුරම දෙවියන් වහන්සේ කරපු මතක තියෙන හාස්කම මොකද්ද කියලා. එක සැරේ ආපුවම ඔළුවට එන හාස්කම මොකද්ද? ඔබගේ ජීවිතේ සාක්ෂිය මොකද්ද? හාස්කම මම මගේ ජීවිතේ විවිධ දේවසේවකයෙක් එක්ක විදිහට මම ගොඩක් හාස්කම් දැකලා තියෙනවා. ඒ කියන්නේ අපි සේවය කරන කණ්ඩායමක් ඉන්නවනේ. හාස්කම් මෙහෙ වලින් ගොඩක් මම හාස්කම් දැකලා තියෙනවා. පෙහින් නැති අය විවිධ මම මෙහෙම දැකලා තියෙන දේවසේවකයා අතින් සුව වෙනවා මම ගොඩක්. මගේ ජීවිතේ ලොකු දැක්ක හාස්කම තමයි මම සේවයට ආවනේ. සේවයට එද්දී අපේ පාසුරෙන් අපි මාව කැප කරා. කැප කරලා යද්දී මම ලැබුණු ලොකුම හාස්කම තමයි මට පාසුරෙන් නැල මගේ මහමනේ. ඉතින් එතන මම ලැබුණු ලොකු හාස්කම තමයි මම මහම කියලා කියන්නේ. මම යද්දි මම කියනවා මම මේ පාස්ටර් කෙනෙක් ඉන්නවා ගෙන්නන්නද? දැන් අපි මීටින් එකක් කරනවා නම් යූත් මීටින් එකක් මම කිය මේ එළියෙන් පාස්ටර් කෙනෙක් ඉන්නවා ගෙන්නන්න කියලා. එයා කවුද කියන්නේ මේක බලන්නේ ගෙන්නන්න කියලා. දැන් ආයෙ තව කෙනෙක් කිනොත් ගෙන්නන්නද? ගෙන්නන්න කියලා. මම සේවයට කැප වුණා. මට ඕන වුණා දෙවියන් වහන්සේගේ වචනේ. වචනේ නැහැනේ. මම මොනවද කරේ? මම දැන් වචනේ තියෙන්නේ කොතනද? එතනට දුවන්න ගත්තා මීටින් වලට යනවා. එක එක රැස්වීම් වලට ගිහිල්ලා බලනවා, ඉගෙන ගන්න බලනවා. එතනට ගියන් පස්සේ මම දැක්කේ වචනේ නෙමෙයි එතන උගන්වන්නේ ඒ දේව සේවකයන්ගේ හැකියාවන් පෙන්වන්නේ. මට තේරෙන්නේ නැති මම කියන්නේ. ඒගොල්ලන්ගේ දේවල් තමයි පෙන්වන්න ගත්තේ. මම බැලුවා මේ මොකද්ද මේ මිනිස්සු කරන්නේ? මේගොල්ලන්ගේ දේවල් නේ පෙන්වන්නේ. මම මාව එක්කන්ගේ දේවසේට මං ආයෙ ඉන්නේ නැහැ. එයා කිව්වා නෑ ඒගොල්ලන් දිහා බලන්න ඉපා වචනේ. මං කිව්වා මට පේන දේ ඉස්සෙල්ලම මම මේක ක්ලියර් කරගන්නවා. මං කිව්වා මට මේක හරියන්නේ නැහැ. ආයෙ තව තැනකට ගියා. එතන විවිධාකාර විදියට. මට හිතා ගන්න බෑ මං දැන් මං ඉගෙන ගන්න ආපු එක්කලා මම මේ මොකද්ද වෙන්නේ? මම කිව්වා මං ආයෙ කොහෙටවත් යන්නේ නැහැ. ඊට පස්සේ විවිධ දේවසේවකයන්ව ගේන්න මම අදටත් පාසුරෙන්ගේ තියෙන එක තියෙන අදටත් යම් දේවසේවකයෙක් ගේන්නකත් ගෙන්නන්න කිව්වා. ඒ අවස්ථාව තිබුණා මට. ඒ කියන්නේ කාව ගෙන්නන්න ඕන නම් මම මෙයාව ගෙන්නන්නද කියලා වුණා ගෙන්න කියනවා. එයා කවුද කින්ද මන්දිය අහන්නේ කියනවා. ඉතින් එහෙම අවස්ථාවක් තමයි ලැබුණේ මගේ ජීවිතේ දැක්ක ආස්කම. එතකොට මම YouTube එකේ මම බලනවා මේ දේශනාව. ඒ දේශනාව ඉවරලා මම ඒ ෆෝන් නම්බරේ කතා කරද්දී ඒක සිස්ටර් කෙනෙක් ගත්තේ. ඇයි කියලා මම කිව්වා මම මීගමෙන් කතා කරන්නේ. මම මේම පාස්ටර් කතා කරන්න ඕන මීටින් එකක් කරන්න මීගමේ එහෙම කියලා. එයා කිව්වා පාස්ටර් දැන් මේල් නැහැ. යම් පතාව පාස්ටර් කෙනෙක් නම්බරේ දුන්නා. එයාට කෝල් කරලා තියාගන්න කියලා. ඉතින් ගත්තා. එයාටත් මම ගත්තා. ඉතින් එයා පාස්ටර් තුෂාර මම දන්නේ එයා කවුද කියන්නත් එදා ඒ කාලේ දැකලා තිබ්බේ නැහැ. මම කිව්වා පාස්ටර් මෙහෙම තුවා මෙහෙම කන්ටැක්ට් එකෙන් තියාගන්න. අද පාස්ටර් නැහැ. එයා රට ගිහිල්ලා ඉන්නේ. මෙහෙම කන්ටැක්ට් තියාගන්න. කන්ටැක්ට් එක කොච්චර කියනවනම් මාස 3ක් විතර. මාස 3කට වැඩි කතා කරනවා. ඇහුවොත් රට නැත්තන් නෑ දින නෑ මෙහෙම නෑ. මම බැලුවා මෙහෙම කරන මම අතහැරලා දැම්මා. අතහැරලා දැම්ම කියන්නේ දැන් මෙච්චර කල් කතා කරානේ. කමක් නෑ කියලා අතහැරලා දැම්මා. හැබැයි එයා කිව්වා කන්ටැක්ට් තියාගෙන ඉන්න කියලා. එතකොට අපේ සභාවේ යහපත් වෙන දේව සභාවේ යම් කැළඹිල්ලක් තිබුණා. ඒක දන්න අය දන්නවා යම් ප්‍රශ්නයක් ඇවිල්ලා හැම කෙනෙක්ම අතර කැළඹිල්ලද. එතකොට දේව සේවකෙක් ඇටියට සේවය කරේ මමයි පාස්ටර් සුරේන් විතරයි. දැන් අපි දෙන්න දිනේ දැන් ඒකෙන් මම දැන් මම හරියට දන්නෙත් නෑ මම මොනවද කරන්න ඕන කියලා දන්නෙත් නෑ. දැන් සේවකෙක් ඇටියට දැන් ඉන්නවනේ අරක තියෙනවා. ඉතින් මම දන්න විදියට යාඥා කරනවා එහෙදේ කරනවා එහෙම කරා. ඉතින් මම හැම වෙලේම පාසුරෙන් අහලා මොනවද කරන්න ඕනේ. එයා කියනවා පුතා මෙහෙම කරන්න මේ විදිහට කරන්න රයිට් කියලා. ඉතින් අර කන්ටැක්ට් එක මම තියාගෙන මම අතහැරියා. මම බැලුවා දැන් මෙයාත් එක මෙච්චර දැන් මෙයා එක්ක නැහැ කියනවා ලංකාවේ නැහැ කියනවා එක්ක දින නැහැ කියලා මෙහෙම. දවසක් මෙතන තමයි මම දැක්කේ ආස්කම. දවසක් මොනවද කරන්නේ අපි යාඥාවක් කරලා කඩොල් කැලේ මීගම කඩොල් කැලේ ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් සෙල්ලම් කරනවා.
ක්‍රිකට් සෙල්ලම් කරගෙන ඉද්දී එතකොට අපේ සභාවේ යම් ප්‍රශ්න මතුවේගෙන යන කාලවල යම් ඔක්කොනගාතේ කැළඹිල්ලක් තිබුණේ ක්‍රිකට් ගහගෙන ඉද්දී එකපාරම මට කියනවා දැන් ගිල ෆෝන් එක ගන්න. දැන් ගිල දැන් ගිල. මම බෝල් එක ඇත්තට දාලා ගිහලා කෝල් එක ගත්තා රැයට. අර පාස්තුහාර මම කිව්වා පාස් මෙහෙ මතකද මාව? මම මීගම ඉන්නේ මම කතා ඔව් මතකයි මං කොහොමද කියලා. එතකොට ඇහෙනවා කවුද කියලා. හරිද? මං කිව්වා මේ ඇයි එතකොට පාස් තුෂාර කියනවා අර මං කිව්වේ පාස් නිගම්බුලෙන් අදින් කිව්වා පාස් මොකද වෙන්න ඕන මං කව පාස් මීටින් එකක් කරන්න ඕන එහෙම කියලා. හරි උදා මේ දවසේ දාගන්න කියලා කිව්වා. එයා තමයි පාස් සුරේෂ් රාමචන්ද්‍ර සිස්ටමසේ අම්මා කියලා කියන්නේ. එදා තමයි ආවා මීගමට ආව මීටින් එකත් හරි පාස් සුරේනුත් ආව ඔක්කොම ඇහිලා අපි මීටින් එක මේව කරලා ඔක්කොම කරා. එදා කතා කරපු දේශනාවයි එදා අපේ නම් වෙච්ච පණිවිඩේ අදටත් මට මතකයි. සුභාරංචි පොත් අතර මොළ 4 ගැන කතා කරේ. ඒක අහස්කම වුණා කියන්නේ ලොකු වෙනසක් සභාව තුළ හටගත්තා. හැම පිපිදීමක් වෙන්න ගත්තා. දේව සේවකයන් කැප වෙන්න ගත්තා. යාඥාවෙන් මම ඉස්සරහට ගියේ කියන්නේ වචනේ හොයන්න ගත්තා. ඒතර වචනේ හම්බුණා. ඔවුන්ගේ ඉගෙන ගන්න ගත්තා. එතන ලොකු වෙනසක් වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ දැන් මම දැන් උළුවේ තියෙන්නේ අපි හොඳට සේවය කරන්න ඕන හැම දෙයක්ම ඕන අපේ යම් වැඩක් පෙන්වනවා නම් තමයි සෙනග එන්න යන්නේ. හැබැයි සම්පූර්ණ වෙනස් වුණා ඒක. සම්පූර්ණ වෙනස් වෙලා එතනින් ගත්තා. එතනින් ඒ අහපු පින්ම ලොකු ආශිර්වාදයක් වුණා දෙවියන් වහන්සේ තුළ. ඉතින් ඊළඟ ආස්කම තමයි මම වගේ එක්ක දෙවියන් වහන්සේ සේවයට තෝරගත්තේ ඒක. ඉතින් ඇයි දන්නවද? 10 වසරේ මගේ පාසල් ජීවිතය ඉවරයිනේ. මම එතනින් හරි ඉවරයි. ඉතින් මට කිසිම දෙයක් හරි ඉගෙනීමක් නැහැ. මට හරියට කතා කරන්න මම ලැජ්ජා ඉස්සරහට යන්නේ කාගෙත් ඉස්සේ ඉස්කෝලේ මගේ යාළුවෝ දන්නවා. මගේ පාසල් යාළුවෝ දන්නවා මම ඉස්සරහට ගිහලා කතා කරන්නේ නැහැ. මගේ වැඩේ ඩෙස් එකල මේව සින්දුවක් ගහන එක විතරයි මම ඉස්සරහට ගිහලා කතා කරන්නේ. මාව සේවයට ගත්ත එක දෙවියන් වහන්සේ ලොකු ආස්කම. මම එතනින් තමයි දැක්කේ ලොකු ආස්කමක් මගේ ජීවිතේ යම් පෙරලියක්. මගේ ජීවිතේ යම් පෙරලියක් සිද්ධ වෙන්න පටන් ගත්තා. ඒ අදටත් ඉතින් එහෙක එහෙමම ගියා. සේවය වර්ධනය වෙන්නත් ගත්තේ එතනින්ම තමයි දෙවියන් වහන්සේ ගැඹුරු. ඉතින් දේවයතුමනි ඒ කියන්නේ වචනය ආවෙන් පස් තමයි සේ වර්ධනය වෙන්න ගත්තේ. අනිවාර්යයෙන්. කියන්නේ වචනයයි කැපවීමයි දෙකම ඕනේ දේවයතුමනි අපිට ඉදිරියට යනවා නම්. ඔව්. ඒත් ඔබතුමාගේ දෙකම එක විදියට තිබ්බේ ඉඳලා අද වන විට ඔබතුමාගේ සේවය වර්ධනයක් ඔබ දකින්නේ. අනිවාර්යයෙන් කැපවීමක් නැත්තම් වැඩක් නැහැනේ. දේවසේට කැපවීමක් ඕනනේ. ඉතින් ඒක ඒ කොයි හැම අවස්ථාවෙම හැම දෙයකම කැපවීමෙන් වැඩ කරන්න පටන් ගත්තා. කොච්චර දුර වුණත් දැන් හිතමුකෝ අපි යම් කෙනෙක් යහපෙන් හිටියයි කියලා. ඉතින් එතනට යන්න සිද්ධ වෙනවා. ඒ කැපවීම දරන්න වෙනවා. එතකොට යාඥාවෙන්ද හැමදේින්ද දුවන්න සිද්ධ වෙනවා. ඒ කැපවීම තියෙන්න ඕන. නැත්තම් කැපවීම නැතුව වචනේ තිබිලත් නැත්නම් වචනේ තුල කැපවීම නෑ. ඒ දෙකම තියෙන්න ඕන. ඉතින් හොයන්න ගත්තා. හැම දෙයක්ම දෙවියන් වහන්සේ එතනින් ආශිර්වාද කරත් ස්වාමින් වහන්සේගේ නාම. කියන අද වෙනට දේවගැත්තුමාට ස්ථීර මතකින් නම් කියන්න පුළුවන් අද මම දෙවියන් වහන්සේ තුල සන්තෝෂයෙන් ඉන්නවා. සාර්ථකත්වයෙන් ඉන්නවා කියන්න පුළුවන් තත්ත්වය දෙවියන් වහන්සේ ඔබව ගෙනලා තියෙන දේවගැත්තුමනි. අනිවාර්යයෙන්. මං කියන්නේ දැන් මම මෙහෙම කියන්නම්කො. මම සේවය ආරම්භ කරද්දී මම කිව්වනේ මුලින්ම මම ජායලට ගිහලා නමස්කාරය කරන්න පටන් ගන්නේ 3 දෙනයි හිටියේ. ඒ 3 දෙනා එනුත් 3 දෙනා 4 දෙනෙක් හිටියා. දේශනාව පටන් ගද්දී හිරි 14ට පටන් ගන්න අවස. ඕකෙන් ඇද දෙන්නෙක් විතර නිදා ගන්න. ඉතින් මම මේගොල්ලන්ත් එක්කම සේවය කරන්න ආවේ. ඊට පස්සේ එහෙකත් නවත්තම කියන අදහසක් ආවා. දේවසේ අපේ පාසුරෙන් කිව්වා පුතා මේක නවත්ත. මං කිව්වා නෑ මාස 3ක් අපිට දීලා බලන්න. අපි බලමු මෙතන. එතනින් යාට යමු. එතන 3 දෙනෙක් ගෙන් පටන් ගත්තු සේවය අද වෙද්දි දෙවියන් වහන්සේගේ අභිමුඛයේ 60ක් 70ක් විතර සෙනග ඇවිල්ලා දින. ඒ කියන්නේ මේ සභාවට ගියේ ඒව නෙමේ අලුත් අය. දෙවියන් වහන්සේගේ නාමය නොදන්නා පිරිසක් අද බෞද්ධ සමාජ සේවය කරන තැනට දෙවියන් වහන්සේගේ මගේ හැකියාව නෙමෙයි. කිව්වා මම දෙවියන් වහන්සේගේ නාමයෙන් විශ්වාසවන්ත කැපවීමෙන් චේනට මුල් තැන දීලා හැම දෙයක්ම කරපු නිසා මම විශ්වාස කරන දෙවියන් වහන්සේ මට ආශිර්වාද දුන්නා කියලා. එතන සන්තෝෂයි දේවගැත්තුමනි ඔබ ඇවිල්ලා තියෙන ගමන ගැන බලද්දී ඔබගේ සේවයේ මාවත සුන්දර නෑ. හැබැයි කටුක අත්දැකීම් මත ගිහිල්ලත් අද වෙද්දී ඔබ ස්ථිරත්වයකින් කියනවා ඔබගේ ගමන ඔබ සාර්ථකව ඇවිල්ලා තියෙනවා කියලා. ඇත්තටම දේවගැත්තුමනි ඔබ හමුවේ අපිට බොහෝ සතුටක්. ඔබගේ ජීවිතයෙන් බොහෝ දේවල් මම පෞද්ගලිකව ලබා ගත්ත දේවගැත්තුමනි. මම කැමති දේවගැත්තුමනි ඒ වගේම ඔබගෙන් තව එකම එක ඉල්ලීමක් කරන්න මේ අපි අවසන් කරමු මේ ප්‍රෝග්‍රෑම් එක. ඊට ප්‍රථම මම කැමති දැන් සේවය කරන ගොඩක් දෙනෙක් මේක බලනවා වෙන්න පුළුවන්. සේවයට එන්න අය, පසුබට වෙච්ච අය, නැත්තම් සේවය තුල මම මොනවද කරන්න ඕන කියලා දන්නේ නැතුව සමහර කට්ටිය සේවය කියලා ඉදද්දී එයාගේ අතට ඒ වැඩේ එනකම්ම
යාඥාව මෙහෙවන්න යාඥාව මෙහෙවන්න දෙනකම්ම බලන් ඉන්නවා වෙන සේවාවල් කරන්නේ නැහැ. ඔබතුමා සේවාවල් බොහොමයක් කරලා ඔබ ඩ්‍රම්ස් වාදකයෙක් ඔබ වර්ෂිප් ලීඩර් කෙනෙක් ඔබ දේශකයෙක් සභා පාලකයෙක් මේ හැමදේම ඔබතුමා කරන් ආපු දේවදාසයෙක්. එතකොට ඔබතුමාට මේ ජනතාවට මේ වීඩියෝ බලන සේවයේ මාවත වැඩසටහන බලන අයට ඔබතුමාට මොනවද කියන්න තියෙන්නේ? ඔවුන්ට පොඩියට දෙයක් ඔවුන්ගේ ජීවිතේ ඔබතුමාට දෙන්න පුළුවන් උපරිම දේ මම බලාපොරොත්තු වෙනවා. මම කියන්න දෙන්නේ මෙච්චරයි. සේවය සඳහා ඉන්නා වූ සේවය කරන් ඉන්නා වූ සේවය දැනට කරමින් ඉන්නා වූ සහ සේවය කරලා අත්හැරපු අයට මේ හැම එකම කියන්නේ ඔබ මුලින්ම කරන්න ඕන ඔබගේ දෙවියන් වහන්සේ යටහත් වෙන්න ඕන. ඔබ ඔබගේ දෙවියන් වහන්සේ යටහත් වුණොත් තමයි මේ සේවය ඉස්සරහට යන්න පුළුවන්. ඊළඟ එක තමයි මනුෂ්‍යයන් බලලීවල සේවය කරන්න හොඳ නැහැ. මනුෂ්‍යය බලන්න ගියොත් කාර්යය අපිට සේවය කරන්න කවදාවත් හම්බෙන්නේ නැහැ. ඊළඟ එක තමයි දෙවියන් වහන්සේ යටහත් වෙලා තමාගේ නායකත්වයක් ඉන්නවා නම් ඒ නායකත්වයට අනිවාර්යයෙන් කීකරු වෙන්න ඕන. අද ගොඩාක් අයගේ වැටීමට හේතුව වන්නේ දෙවියන් වහන්සේට කීකරුත් නැහැ, නායකත්වයට කීකරුත් නැහැ. ඕන්ගේ රටාවක් හදා ගන්නවද? මම කියන්නේ එහෙක නොකර දෙවියන් වහන්සේ දන්න. ඇයි දන්නවද? වචනේ කියනවා ස්වාමින් වහන්සේ මගේ ඉඳේරාය මට හිඟයක් නොවන්නේය. සේවකයෙක් කියන තැන එතනට ආවනම් සේවකයා කාගෙන්වත් ගිහලා බාල්දු වෙන්න ඕනේ නැහැ, ඉල්ලන්න ඕනේ නැහැ. ඒවා ඉල්ලන්නේ දෙවියන් වහන්සේක සපයන්නේ. ඉතින් ඒක යන්න එකපාරම මෙම අහස කඩාගෙන දෙන්නේ නැහැ. අර මුලින්ම කිව්වගල අර එකපාරම දෙන්න යන්නේ නැහැ. එහෙම යන්න ඕන. ඉස්සර මමත් හිතුවා එකපාර මම් වුණා නම් මෙහෙම කරනවා නෙමෙයි. හැබැයි මම මහතකදී කිව්වා ස්වාමීනි එහෙම ඕනේ නැහැ. අර ඔබ දෙන විදියට දෙන්න ඒක රසවත්. ඉතින් මම ඔබට කියන්න තියෙන්නේ ඔබ පසුබට වෙලා ඉන්නවා නම් පසුබට වෙලා ඉන්න කවුරු නිසාද? මිනිස්සෙක් නිසා. ඒ මිනිස්සයා නෙමෙයි ඔබට ගැලීම දෙන්න යන්නේ. දෙවියන් වහන්සේ. ඒ නිසා ඔබගේ කාරණාවල අතහැරලා දෙවියන් වහන්සේ කාරණාවට ඉඩ දුන්නොත් ඔබට පුළුවන් දෙවියන් වහන්සේගේ නාමයෙන් හොඳ දේව සේවයක් කරන්න. ඒ කියන්නේ මම කියන්නේ මෙච්චරයි. අපි හැම දේව සේවයකම කරන්න ඕන එකම සේවය තමයි ස්වාමින් වහන්සේ කැමැත්ත. ස්වාමින් වහන්සේ කැමැත්ත නම් කිසිවෙක් විනාශ වෙන එක දෙවියන් වහන්සේ කැමැත්ත නෙවෙයි. සියල්ලම ස්වර්ග රාජ්‍යයට යන්න ඕනේ කියලා. දේව සේවකයට තියෙන එකම දේ. එහෙනම් අපි සේවය කරන්න ඕන මෙන්න මෙහි කාරණාවට. අද ගොඩක් අය වෙන වෙන දර්ශන ඉන්නවා. අපි මෙහි කාරණාවන් සේවය කරා නම් දෙවියන් වහන්සේ අපිට ආශිර්වාද කරන්න යනවා. අපි අරයාගේ දේවල් බලාගෙන මේවල් බලන්න අරයට උඩින් යන්න කිව්වොත් අපිට සේවය කරන්න බෑ. මම ඒ දෙවියන් වහන්සේ කැමැත්තට වැඩ කරන්න පටන් ගත්ත නිසා දෙවියන් වහන්සේ ඉස්සරහට අරගෙන යනවා. දෙවියන් වහන්සේගේ නම මං කියන්න තියෙන්නේ මෙච්චරයි. සේවය දෙවියන් වහන්සේට අපි අවංක වෙනවා නම් අපි අවංකව දෙවියන් වහන්සේට සේවය කළොත් දෙවියන් වහන්සේ අපිට ආශිර්වාද කරනවා. දෙවියන් වහන්සේ සේවයට අවංක නැත්තම් දෙවියන් වහන්සේ අපි අතින් අත ගන්නවා. ඉතින් ඒකට පස්සේ දෙවියන් වහන්සේ අත ගත්තා කියලා කියන්නේ ඒක කතා කරලා ඒකයි කියන්නේ. ඇත්තටම ස්තුතිවන්ත වෙන දේවගත් වෙන ඔබ අපේ ඇරියුම පිළි අරගෙන මේ වැඩසටහන සම්බන්ධ වෙච්ච එක ගැන ඇත්තට මම හිතනවා මට වගේම මේ වීඩියෝ බලන බොහෝ දෙනෙක් ඔබගේ සාක්ෂි ඔබගේ සේවයේ මාවත ඔවුන්ගේ ජීවිත ආශිර්වාදයක් වෙන්න ඇති කියලා මේ වීඩියෝ නරඹන ඔබට කියන්නේ. සේවය සුන්දර නෑ. හැබැයි ඔබේ අවංකකමයි ඔබේ කැපවීමයි ඔබ කොච්චර පෞද්ගලික දෙවියන් වහන්සේ වෙතට ලං වෙනවද? මේ දේවගත්තුමා කිව්වා වගේ ඔවුන් බොහෝ කාලයක් ගමනක් ආවා. නමුත් ඔහුගේ ජීවිතයේ වචනය තුල ඔහුගේ කැපවීම තිබ්බට ඔහුට වචනේ නැති හින්දා වචනය සොයාගෙන ගිහින් ඔහුට වචනේ හම්බුනායින් පස්සේ ඔහුගේ ජීවිතේ කොච්චර ආශිර්වාද වුණාද කියලා ආශිර්වාදවත් වුණාද කියලා මේ සේවකයා අපිට කිව්වා. මම ඔබට කියන්නේ තමයි අපි කැපවීම කරනවා ඇති අපි අපේ පැත්තෙන් වෙන්න ඕන ඔක්කොම කරලා වචනේ අපේ ජීවිතේ නැතුව ඇති. සමහරවිට වචනේ තිබිලා අපේ කැපවීම නැතුව ඇති. අපිට හොඳ උදාහරණයක් මේ දේවදාසයා. ඔහුගේ ජීවිතේ ඒ දෙකම එකට එකතු වෙච්ච තැන තමයි ඔහු අද සාර්ථක සේවයක් කරනවා කියන්නේ ඔහුගේ කටින්ම ඒ අපිට අසන්න දෙවියන් වහන්සේ සැලසුවේ. නිසා මේ වීඩියෝ බලන ඔබට කියන්නේ ඔබ තීරණය ගන්න ඔබේ ජීවිතේ දෙවියන් වහන්සේගේ මේ මාවතේ යද්දී ඔබ කුමක්ද කරන්න ඕන? මෙන්න ඔබට අපි ආශිර්වාද කරනවා. අපි තවත් වීඩියෝකින් සේවයේ වැඩසටහන වීඩියෝ ඔබ හමු වන තෙක් ඔබට ආශිර්වාද